අම්බලන්ගොඩ ශ්‍රී සුධර්ම මහානායක මහා ස්වාමීන් වහන්සේ ඒ වගේම වරුණා අදාළ අපේ ගම ගුරුසිංහල දීපාරාම මහා විහාරාධිපති ගාල්වැල්ලපිටපත් ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී දේවරක්ෂිත අපේ ගම සමිති නායක ස්වාමීන් වහන්සේ ඓතිහාසික කොටගම රාජ මහරජපත් විහාරාධිපති ප්‍රවීණාචාර්ය ශ්‍රී විජේබාපල්ලි අධ්‍යක්ෂක අපේ සාමුද්‍ර පිටිවල බුද්ධශ්‍රී ලොකු හාමුදුරන් වහන්සේ පතනි හික්කඩුව ශ්‍රී ධර්මාරාම විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන උප-ප්‍රධාන අධිකරණ සංඝනායක අතිගෞරවනීය වේරමණී ශ්‍රී අනුවංශ කස්සප විධාන නායක මහා ස්වාමීන් වහන්සේ එවැගේම කොටගම විහාරයේ විහාරාධිපති අපේ උඩර ගෞතම ස්වාමීන් වහන්සේ වගේම අනුත්තර පුරාණන්දාරාම මහා විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ සහකාර අධ්‍යයන අධ්‍යක්ෂක ශාස්ත්‍රපති අපේ අනුත්තර රත්නසිරි නායක හඳුරන ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි මේ සඳහා සම්බන්ධ වෙන කාර්මික පින්නතුනි මහා ලොකු කතාවක් නෑ දින 7ක පින්කමක් තියෙනවා. ඉතින් හරි ලස්සන සිතවිල්ල අපි අර්ථ ගන්නවා අවසාන වෙච්ච වෙලාව. ඒ නිසා උපකාර කළ උදව් කළ හැමෝටම බොහොම ස්තුතියි. මොකද සමහර වෙලාවට තව පින්කමක් කරන්න තරම් අපිට කාලය නෑ වගේ. තව පින්කමක් කරගන්න තරම් අපිට කාලය අඩි. මේ අවස්ථාවට සම්බන්ධ වෙන මෙත්මග රූපවාහිනී නාලිකාවේ ප්‍රධානී අපේ සුරංගි මහත්මිය වගේම YouTube channel අධිපති අපේ සුසන්ත මහත්මයා ඇතුළු පිරිස ඒ වගේම මට කවදාත් හුඟක් ආදරේ අපේ පොලිසියේ චන්දිමාල් මහත්මයා සහෝදරයෙක් වගේ ඉඳන් ඉඳලම ඒ වගේම නායකජිත් අපේ වර්තමාන පොලිස් ස්ථානාධිපතිතුමන් හැමදාමත් අපිත් එක්ක ඉන්න අපේ රටවානන්සේ ස්ථානාධිපති පුෂ්කුමාර මහත්මයන් ඇතුළු මේ විහාරේ මහත්තුන් කරුණාවෙන් අපි පිළිගන්නවා. ඒ වගේම ගෝනාපිටිවල ප්‍රාදේශීය ලේකම් එම් සර්පාස් මැතිතුමන් එතුමා අන්‍යාගමිකෙක් වුණත් හැම සහයෝගයක්ම ලබා දෙමින් කටයුතු කළා. අද ඉන්න හැදුව මං කුවානේ පාදෝන්නේ ඉදිරි දවස්වල සම්බන්ධ වෙමු කියලා අද එතුමාට තියෙන එකම නිවාඩු දවස මාසේ. ඊළඟට අපේ සහකාර ප්‍රාදේශීය මාලේකම් නායෝනි සඳමාලි මැතිණිය අපිට සහෝදරත්වයෙන් හරි ලෙන්ගතුව කටයුතු කරන්නේ එතුමිය. ඒ වගේම අම්බලන්ගොඩ ප්‍රාදේශීය මාලේකම් තුමිය අපේ උපසේන මහත්මයාගේ දියණිය හසන්ති මැඩම්. ඉනාවිලම තමයි මැඩම් ඉන්නේ. හසන්ති කියන්නේ ඉනාවිලම කියන්නේ. ඔව් හසන්ති මැඩම් කෙටි දැනුම් දීමකින් ආවා. ඒ වගේම අපේ දායක පින්වත් පිරිස හැමදෙනාම සම්බන්ධ වුණා. ඉතින් ඔබට බොහොම ස්තුතියි. ඔබ වියදම් කළා නම් සත්‍යයක් හෝ ඒකේ ප්‍රතිඵල ඇති. එච්චරයි මේ පිළිබඳව කියන්න තියෙන්නේ. මේ පින්කම කරලා පුංචිව කුසලයක් ලැබෙනවා නම් ඒ කුසලය මට ජීවිතේ දුන්න මගේ අම්මා තාත්තත් අද මගේ මල්ලි ඉන්න ශාන්තකාරීව සම්මල්ලි ඇවිල්ලා ඉන්න අයියා දයානන්දකාරීව සංගය දිගුක දවස් මාස ගාණක් වැඩ කරලා ගියේ අද ඇවිල්ලා නැති වුණා. එතුමා ඒ උදව් කළා. ඉතින් මට ජීවිතේ දුන්න මගේ අම්මා තාත්තා දෙන්නට ඒ පින අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම මට සසුන හුරු කළ මගේ ගුරු පියාණන් වහන්සේට ඒ පින අනුමෝදන් කරන්න ඕන. මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වේදාල මහා සංඝරුවන්ට වගේම අපිට දන් පහන් දීලා අපිව මේ තත්ත්වයට ගෙන අපේ දායක පිළිතුරට පින් දෙන්න ඕන. එච්චරයි මේ විහාරය හැදුණු මහා පින්කමේ එකම ආරමුණ. ඉතින් විහාරය හදන්න අවුරුද්දයි මාස 3ක් ගියා. රුපියල් 85 ලක්ෂයකට මගේ තිබිච්ච වෑන් එක විකුණලා මේ වැඩේ පටන් ගත්තේ. මේ ඔබත් උපකාර කරලා කොටි 2මාරක් විතර ගියා මේ කටයුතු නිමා කරන්න. ඉතින් ඒ වෙන්නේ අනාත්ම සහයෝගය දැක්වූ අය අතර අංක 1ට ඉන්නේ මගේ විහාරස්ථානයේ ඉන්න පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේලා මං හිතන්නේ වාසුනෑරට වඩා මානසික වුණා. ඒ උන්වහන්සේලාට චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා සසුන රකින්නට දිගාසිරි ලැබෙන්න කියලා. ඒ වගේම මට උදව් උපකාර කළ දන් පාන් දෙමින් මේ කටයුතු දිගමත් කළ හැම දිනකටම පින් දෙමින් මහා ලොකු කතා නැහැ ඔබව පංචශීලයේ පිහිටුවලා ඒ කටයුත්ත සිද්ධ කරන්න මහානායක හාමුදුරුවෝ උන්වහන්සේ ලොකු ශල්‍ය කර්මයක් කරලා සනීප වෙලා ඉන්න වෙලාව එච්චර විශිෂ්ට සුවදායීත්වයක් නැති වුණා
මේ ස්ථානයට වැඩම කළා. මම මතක් කළා ආම්දුරනේ වෙන කවුරුන් වැඩියක් ඔබ වහන්සේ ඕන කියලා. උන්වහන්සේ කටින පින්කමක් මගේ කටින පින්කම දවසේ ඒකත් සතියකින් පව කරලා අපි වෙනුවෙන් වැඩම ආදාළ මහානායක ආම්දුරන්ට පන්සිල් සමාදන් කරවලා වචන දෙක තුනක් අනුශාසනාවක් කරන්නට සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณกมนังสัมปุณณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิඅපමාදේන සම්පාදේත අති පූජනීය මහා සංඝරත්නයේ අවසරයි මම වේලා ගන්නේ නැහැ නම් කියලා මහසලා පිළිගන්න සියලුම මහා සංඝරත්නයේ අවසරයි අපේ ප්‍රාදේශීය සභාපතිතුමන් ඇතුළු සියලුම මන්ත්‍රී මහත්වරුන් කාර්මික පින්වත්නි එදා ලෝතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී උන්වහන්සේ බර්ණැස් නුවරට වැඩි වෙලාවෙදී සුදත්ත සිටුවරයට බුදුහාමුදුරුවෝ මුණ ගැහින්න හරිම ඕනකමක් තිබුණා. කොහොම හරි උන්වහන්සේ සීත වනේ වැඩ සිටියා. සීත වනයේට මහා පාංගර අනේ පිළිසුවරද සුදත්ත සිටුවරය උගදෙනි කිව්වා මේ සීත වනයේට යන වෙලාවක් නෙවෙයි මේ වෙලාව යන්න එපා කියලා. ඉවසගෙන ඉන්න බැලුවාම එතෙන්දී තමයි තීරණය කරේ බුදුන් වහන්සේට ජේතවනාරාම විහාරස්ථානය හදලා දෙන්න පූජා කරා. ජේතවනාරාම පූජා කරලා විශාල විශිෂ්ට පින්කම් රාශියක් සිද්ධ කරගත්ත මේ ඒ වෙනකොට අනේ පිළිසිටුවරේ නාමයෙන් වෙනස් වුණා. අනේ පිළිසිටුවරය දිව්‍ය ලෝකයේ දිව්‍යාත්මයක් ලබාගෙන ජේතවනාරාමේ ළඟින් යන වෙලාවේදී කියනවා ඉදං හිතං ජේතවනං ඉසිසංග සේවිතං මේ විදිහට ගාථාවකින් සතුට ප්‍රකාශ කරනවා. මා විසින් තනන ලද මේ ජේතවනාරාම විහාරස්ථානයේ ලෝතර සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ ආර්ය මහා සංඝ රත්නයේ වටලා ඉන්නකොට මට හරිම සතුටක් ඇති වුණා කියලා. මම මේක මතක් වුණේ මට මෙම විහාරස්ථානයේ අපට දවස් දෙක තුනකට වැඩිය ඒ වෙලාවේදී ඇතිවෙච්ච අසීමිත සතුට ඒ සතුටෙන් මම ඉච්ඡා සතුට ලැබුවේ මොකක්වත් කරලා නෙවෙයි. නමුත් අනේ පිළිසිටවරයා
කෝටි ගණන් වැය කරලා විහාරස්ථානය නිර්මාණය කරලා ඒ සතුට ලැබෙනවා. අපේ කාන්දේනී මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයෙක් වශයෙන් සුවිශාල සේවයක් සිදු කළ රාජකීය පඬිතු ශාස්ත්‍රපති ගම්මැද්දේගොඩ පුණ්‍යසාරාභිදාන පඬිතු හාමුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ මම පුංචි හාමුදුර කෙනෙක් හැටියට මේ විහාරස්ථානයේ නැවතිලා ඉඳගෙන අධ්‍යාපන කටයුතු කළා. එදා තිබිච්ච පන්සල අද පන්සල දිහා බලනකොට මහා පුදුම වෙනසක් තියෙනවා. ඒ වෙනස තුලයි මේ සතුට ඇති වෙන්නේ. විහාරාධිපති අපේ ශාස්ත්‍රපති රාජකීය පඬිතු රැකඩෙහිනේ ඉන්දසාරාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ මේ කිටි කාලයක් තුල මේ විහාරස්ථානයේ තාම දැකුම් කල ශ්‍රද්ධා බුද්ධිය වර්ධනය වෙන විදිහට එන හැම දිනාගෙම පහන් සංවේගය දියුණු වෙන විදිහට විහාරස්ථානය නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය දකින කොටයි අපේ සතුට ඇති වෙන්නේ. උන්වහන්සේ අපේ සද්ධර්මාලංකාර පිරිවෙනේ නියෝජ්‍ය පරිමාධිපති හාමුදුරුවෝ අධ්‍යාපනික වශයෙන් සුවිශාල මෙහෙවරක් කළ හාමුදුරුවෝ වහන්සේ. ඒ වගේම ශිෂ්‍යවරයන් වහන්සේලා ජාත්‍යන්තර මට්ටමටම යන්න පුළුවන් විදිහට උන්වහන්සේ අපේ පිරිවෙනේදී සකස් කළා. ඒ තරම් දක්ෂයි. උන්වහන්සේ මතක් කරා වාහනේ විකුණලා තමයි මේ වැඩේ පටන් ගන්නේ කියලා. ඇත්ත. උන්වහන්සේ යම් කටයුත්තක් කරනකොට ඒ පිළිබඳව ගොඩාක්ම බැලුම්ම හිතන්නේ නැහැ. Tamanගේ දෙයක් හරි මිල කරලා ඒ කරන කටයුත්ත තාම උසස් සම්මලින් ලස්සනට කරන්නටයි උන්වහන්සේගේ අදහස. ඉතින් උන්වහන්සේදී කරලා තියෙනවා. කිරිඳියල කුඩාරාජකන්ද පියරත්න විජයාරාම විහාරස්ථානයේ අද තාම දර්ශනීය මහා පන්සලක් බවට පත් වෙලා. ඒ සඳහා උන්වහන්සේ කළ මහා කැපකිරීම මේ වෙලාවේ අමුතුවෙන් කියන දෙයක් නැහැ. බලන හැම දිනාටම පේනවා. දකින හැම දිනාටම පේනවා. ඒ නිසා ඒක පුදා දීර්ඝ වශයෙන් මම මතක් කරන්නේ නැහැ. දැන් අපේ ගම්මැද්දේගොඩ පඬිතු හාමුදුරුවෝ වහන්සේගේ ආශිර්වාදය යටතේ මේ පැවිදි ජීවිතය අත්වත් කරගනිමින් වියත්කමින් ගුණවත්කමින් කතිකත්වයෙන් සුවිශේෂී නායක හාමුදුරුවෝ වහන්සේ කෙනෙක් බවට පත් වෙලා ඉන්න අපේ ඉන්දසාර පඬිතු හාමුදුරුවෝ වහන්සේ වගේ කෙනෙක් අපට දායාද කළ ආදරණීය මෑණියන් වහන්සේට පියාණන් වහන්සේට ඒ ලබාගත් ආත්මාවේදී වාසනාවන්ත භවයන්වත් වේවා. දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්, මානව ලෝකයේ මානව සම්පත් පදවලගෙන අමාම නිවන් සම්පත වලට හේතු වේවා. වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායක කාර්කාදී පින්නතුන් හැටියට දම් පහන් පූජා කරමින් ඉඳලා මේ පරිලෝකීය ඒ සියලු දෙනාගේ පරිලෝක ජීවිත වාසනාවන්ත වේවා, සංසාර ජීවිත වාසනාවන්ත වේවා. අමාම නිවනින් සංසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපට අපේ ජීවිතයට පහන් තරුවක් වෙලා අපේ ජීවිතය ආලෝකමත් කරගන්නට අදීන තත්වයට පත් වෙන්නට අපේ ගම්මැද්දේගොඩ පඬිතු හාමුදුරුවන්ගේ වෙච්ච සේවාවත් ඒ වගේම. ඉතින් අපි ඒ අපේ ගම්මැද්දේගොඩ පුණ්‍යසාරාභිදාන අපේ නායක හාමුදුරුවෝ වහන්සේට මේ පරිලෝක ජීවිතයට දිව්‍ය ලෝක සම්පත්, මානව ලෝක සම්පත් පරිලෝකවන අමාම නිවන් සම්පත වලට හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වර්තමානයේ අපි පොඩි හාමුදුරුවෝ වහන්සේලා ප්‍රදාන කොට ඇති දායක කාර්යදී ඔබ හැම දෙනාගේමත් මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. ශාසනික කටයුතු තවත් සිද්ධ කරන්නට උන්වහන්සේ ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, වාසනාව ලැබේවා. පතන බෝධිකින් අමාම නිවන් සම්පන්නට හේතු වේවා, වාසනාව. නබලෝතුරු දහම් සරණි සිහි කර මම වැන්දා
අරිහත් ඵල සංඝරත්නේ සිහි කර මම වැඳා මිතුන් සරණේ සිහි කර මම නිවන් පතා වැඳා නමත අටවිස්සක් උතුම් සරණේ සිහි කර මම වැඳා නවලෝතුරු දහම් සරණේ සිහි කර මම වැඳා අරිහත් ඵල සංඝරත්නේ සිහි කර මම වැඳා මිතුන් සරණේ සිහි කර මම නිවන් පතා වැඳා මෙපින් කමට මත හිත දුම් සම සතට මෙලොව රකින්න සම දෙවියෝ වනු පිහිට මෙපින් බලෙන් මතු වී උපන් විට තුන් නිවන් සැප අත් වේවා සමත මෙපින් කමට මත හිත දුම් සම සතට මෙලොව රකින්න සම දෙවියෝ වනු පිහිට මෙපින් බලෙන් මතු වී උපන් විට තුන් නිවන් සැප අත් වේවා සමත ඉමිනා පුඤ්ඤ කම්මේන මුක්ඛෝ සංසාර දුක්ඛෝ මුක්ඛ වාගී භවෙස්සාහං නිත්තේය දින සාසනේ ඉමිනා පුඤ්ඤ කම්මේන ලබිත්වා ජාති ජාතියං අන්තේ දුක්ඛකරං සන්තං නිබ්බානං හෝතු පච්චයෝ සාධනාය අතිගරු අපේ ශ්‍රීමත් මහානායක මාඤ්ඤන් වහන්සේගෙන් අවසරයි තෙලවත් ඓතිහාසික පුරාණ තොටගමු රත්පත් රාජමහා විහාරස්ථානයේ වැඩමවා වදාළ තොටගමු විජේබා පිරිවෙන්නි පරිවෙනාධ්‍යක්ෂ තෙලවත් ඓතිහාසික තොටගමු රත්පත් රාජමහා සමවිහාරාධිපති ප්‍රවීණාචාර්ය අපේ පිටුවල බුද්ධසිරි මහා ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම සමවිහාරාධිපති ගෞරවනීය අපේ උරට ගෝතම ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි මේ විහාරස්ථානයේ ආධිපත්‍ය ඔබවවදාරණ තෙලවත් ඓතිහාසික පුරාණ තොටගමු රත්පත් රාජමහා සමවිහාරාධිපති තිරිණියල කුඩාරාජකන්ද විජයශ්‍රී පියරතනාරාම විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අපේ මහා විහාර වංශික ස්යාමෝපාලි මහා නිකාය මල්ලත් මහා විහාරයේ විශේෂ කර්මාචාර්ය ගාල්කෝරළේ ප්‍රධාන සංඝනායක නම කියන්නට අවසරයි රාජකීය පඬිත ශාස්ත්‍රපති රැකඩෙහි ශ්‍රී ශාලා විධාන අපේ නායක මහත්මයන් වහන්සේගෙන් අවසරයි වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් කුඩා රාජකන්ද විහාරය අද දෙව්මිනිස් සහිත ලෝකයා වඳින පුදබිමක් බවට පත් කළාම මගේ මතකයේ අතීතය වසර 35කට එහාට යනවා කුඩා රාජකන්ද විහාරයට අපි එනකොට වෙහෙලක් පමණක් මේ චෛත්‍යයක් තිබුණේ නැහැ අපේ රැකඩේ නායක හාමුදුරුවෝ කොළඹ ඉඳලා මාලිගා කන්දේ විද්‍යෝදයේ පිරිවෙනේ ඉඳලා ඒ වගේම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබලා උපාධි අවසන් කරලා උන්වහන්සේ ගුරු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ධූරයටපත් වෙලා ඒසිය කටයුතු සිද්ධ කරගෙන යන අතරතුරේදී තමන් වහන්සේගේ ආචාර්ය වහන්සේගේ ඉල්ලීම මත මේ විහාරස්ථානයේ බාරගත් දවසේ වැඩම කරනකොට උන්වහන්සේ ආපු හිස්සතින් ආපු එක අද කෝටි ගණනින් වැය කරලා සති පිරිතක් මට මතකයි දා කරලා පොත් පළඳනා පින්කම සිද්ධ කළා දොරකඩා සංශාසනා කියලා රැකඩේ නායක හාමුදුරුවෝ පිළිබඳව
බුද්ධ ශාසනය වගේ කියනවා. රැකඩේ නායක හාමුදුරුවෝ අද මේ අපිට දුන්නු දායාදය. සතර පීරුවේ දායකත්ව හිතන්න ඔබේ මිල මුදල අද දෙව්මිනිස් සහිත ලෝකයා වදින තත්ත්වයටපත් කළා. විසුද්ධි මාර්ග සඳහන් වෙනවා පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කତ୍වා නියෝචට්ඨානි නියෝචේ. රැකඩේ නායක හාමුදුරුවන්ගේ බහුශ්‍රත භාවය උන්වහන්සේගේ ධර්ම විනය ඥානය පිළිබඳව අපි කවුරුත් දන්නවා. උන්වහන්සේ විශ්‍රාමික පිරිවෙන් නියෝජ්‍ය පරණාධිපතින් වහන්සේ. අපේ මල්වතු මහා විහාරයේ අපේ ශ්‍රීමත් මහා නායක මහත්මයන් වහන්සේලා දෙනවම උන්වහන්සේ පිළිබඳව ආගමනුකූල කල්පනා කළ ගෞරව නාම දෙපාරක් උන්වහන්සේට අපේ මහා විහාර සංඝ සභාවකින් පත් කරලා තියෙනවා. ඒ නිසා රැයකට හේරි නායක හාමුදුරුවෝ ගැඹඩන ජීවිතයක්. මට මතක් වෙනවා මම අවසර ගන්න විනාඩියකට ගම්මැද්දේ අපේ පඬිතුමාණන් කියපු වචන කියන්නේ. "ඔයි මෙහාට එනවා." මොකක්ද? අමුසේ දැනගන්න මෙන්න මේක. ලොව අන් කවුරුවත් අවමන් නොකර බස් දෙම් අසමින් යුතු බවක් රැගෙන නිස්සක් කිරේ පෙනවා. මේ හදවතත් පොඩලා උණු කරලා කඳුළු ගන්න පුළුවන්. මම මේ හාමුදුර ඇඬුව කෙනෙක්. රැගෙන හිරි නායකහාමුගේ ආදාහනේ වෙන වෙලාවෙ ගම්මැද්දකොට පඬිතුමාණන් දේහ ළඟ වැඩ ඉන්න වෙලාවෙදී රැගෙන නායකහාමුදුර තනියෙන් වාඩිලා ඉන්නවා. මට ලොකු දුකක් හැදෙනවා. මම හිතුවා තනි වෙලා වගේ ඉන්නේ. මම ඉන්න හේවණල්ලාවට මම තමයි පරම්පරා කතාව කළේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ සියලු දෙනා වහන්සේ බලන් ඉන්නව නෙවෙයි ආශිර්වාද කරනවා. පඬිත හාමුදුරුවෝ යනකොට හදලා තිච්ච මේ කොටස උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ අද වෙනකොට අවුරුදු 8ක් වෙන කෙටි කාලයක් තුල මම හිතන්නේ කෝටි ගණනින් වැඩ කළා තියෙනවා. මේ ඔක්කොම කලේ අපිට බුද්ධ ශාසනයට සතර පීරියේ පින්වත් දායකයන්ගේ අත මඩල අද දෙව්මිනිස් සහිත ලෝකයා වදින තරම් බවට පත් කරනවා. ඇත්තටම සිසිර අපේ තෙල්වත් චිත්‍ර ශිල්පියෙක් තමයි සිත්තම් කරලා තියෙන්නේ. ඊළඟට මේ හැම කෙනෙක්ම මම එනකොට කිස්සකින් ආවනේ මම මල් වට්ටියේ පන්සලේ තියලා මල් ටික අරගෙන ඉඳලා මම ලස්සන පූජාවක් ගේනවා. ඒක ගේන්නේ 11 වෙනිදා තමයි දැන් ඉතින් හෙට ගේන්නත් පුළුවන් මට. හෙට පිළිත තියෙනවා. අපට හරිම සතුටුයි අද දවස. කතා කරගන්න වචන නැහැ. ඒකට හේතුවක් තියෙනවා. රැකගෙන නායක හාමුදුරන්ට මේ සියලු අද උතුම් වස් කාලය අවසන් කර චීවර මාසයේ උදා වෙනවා. කටින පින්කමට කලින් කෙටි කාල සීමාවක් පුරානේ මම පහුගිය දවසේ කොට අපේ රැකගෙන නායක හාමුදුරුවෝ මේ සියලුම වැඩ වෙනුවෙන් උන්වහන්සේගේ අතේ මිල මුදල් තියාගෙන මට කියනවා මම දවසට එකමාරක් විතර හේදම් කරන්න ඕනේ. මේ පොඩි හාමුදුරුවෝත් එක්ක මම ශක්තිය අරගෙන මම මේ වැඩේ කොහොම හරි ඉවර කරනවා කියලා අපි නිවා කරලා තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට මෙසේ පතමු. මගේ කතාව අවසන් කරන්නේ කවියෙන්. සාදුනාදයක්. නැකත් සත්නිසි රාසි දොළසත නවත් රහිමි අවියසුන්තු මහත් තෙදලත් දසා නවයත නව දිගට නිසි පොදුන් පිවිතුරු සත් දෙවතුල පටන් ඔබගේ සියලු පිළිපත නිමා කර දරු සපත් සෞසිරු ඉසුරු තනතුරු ලැබේ වාසියව සත්‍යයන්තුරු පතන නිසි වැඩ වසාගම් සත් දිසු ජය සුභ මංගලං එතන කිරිලස තිලෝ සතහට දහම් රස පෙව් මංගලං සිතන කලතුරු නුවන් නුවතුරු දුරින් හැර ජය මංගලං ත්‍රිවිධ රත්නී පිළින් සමටම වේය ජය සුභ මංගලං තුන් යොදුන් දාගපක් බැඳලා චක්‍ර භවනේ මංගලං එදින බෝසත් මහනවන බව දැකපු දෙවියෝ මංගලං මෙකප පවතින ලෞතුරාම්නි කරති පූජා මංගලං තෙදින් අධිපති යටිඳු මංහට වේය ජය සුභ මංගලං උතුම් බෝසත් උපම් මෙකපට කිඹුල්වත් පුර මංගලං
පැතුම් බලයෙන් වරින් වර දුන් ඇසිස් මස්ලේ දම් බෙවින් දෙතුන් විදයක් පොළොව මිහිකට දෙස්කියා වෙවලු බෙලෙන් උතුම් තිසරණ බෙලෙන් වේවා සියලු දෙනාට මංගලම් වෙඳ ගන්න. සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාදේ භවත්වමිතරායෝ සුඛීදීවා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවං පුත්තේ. මුලසුන වැඩ ඉන්න අපේ හිදේවත්තේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් සහ තොටගමුව රත්පත් රාජමහා විහාරාධිපති අපේ ගෞරවනීය නායක හාමුදුරුවන්ගෙන් එවැගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති මම වඩා ගරු කරගෙන රැකදෙනේ ඉන්දසාර නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩ සිටින පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඉතින් අද පොය දවස මේ පින්නතුල හැමෝම එකතු වෙලා බොහොම ලස්සන වැදගත් වටිනා කියන පින්කම ඉෂ්ට සිද්ධ කරලා අවසන් වුණොත් ඉතින් අපේ හාමුදුරුවෝ ගවරෙන් වඩින්නට කියලා ආරාධනා කරා. ඉතින් ආරාධනාව පිළිඅරගෙන වැඩියා ආවට පස්සේ මම මේ ස්ථානයට අවස්ථා දෙක තුනක් වැඩම කරා. මේක ධාතු මන්දිරය හදාගෙන යනකොට එක විටකදී ආවා. ඉතින් අනිතරව ළඟදී වැඩමවන්නට යෙදුණා. ඉතින් අපි ගොඩාක් හිතයිසි. ඒ අපේ හාමුදුරුවෝ ළඟ තිබෙන ගුණය හපා මව්ව ගුණයට මම හරි ගරු කරනවා. ඉතින් ඒ ගෞරවය නිසා තමයි අපි ගන්නේ. උන්වහන්සේ අපේ පන්සලට දෙන්නේ ඒ නිසාම තමයි. ඉතින් අපි හැම දෙයක්ම කරන්නේ නිවන් අවබෝධ පිණිසමයි. මේ වෙනුවෙන් මේ ධාතු මන්දිරය හදන්නට අපේ හාමුදුරුවන්ට ගොඩාක් හයියක් වෙලා ඇති මේ හැම කෙනෙක්ම. ඒ හයිය නොලැබුණා නම් මේ විදියට මනරම් මේ සුන්දර ලස්සන ධාතු මන්දිරයක් ගොඩනගන්නට බෑ. ඉතින් පන්සල් තියෙනවා. ඉතින් මේ පන්සල් අපි අලුත් කැඩියා කරන්නට ඕන. ඉතින් නොයෙක් අය විවේචනය කරන්නට පුළුවන්. නොයෙක් දේ කරන්නට පුළුවන්. නමුත් අපි මොන විවේචනයාවක් හැම දෙයක්ම බාර ගන්නට ඕන. කළ යුතු දේ අපි අනිවාර්යෙන්ම කළ යුතුයි. ඉතින් අපි මේව නොකර වෙන කවුරු කරන්නද? දැන් ඉස්සර රජකාල රජවරු අනුරාධපුර පැත්තේ රුවන්වැලි සෑයවල් හදපු නිසා තමයි අදටත් අපේ මිනිස්සු ඒ පළාත්වල ගිහිල්ලා වන්දනාමාන කරන්නේ.